ආයිබෝන් යාළුවනේ ගොඩක් අය හිතන් ඉන්නේ ට්‍රේඩ් පටන් ගන්න රුපියල් ලක්ෂ ගණන් ඕනේ කියලා. නමුත් මම කලින් වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නුවා රුපියල් 1000ක් පාවිච්චි කරලා P2P හරහා Binance එකට කොහොමද ලේසියෙන්ම දාගන්නේ කියලා. අද අපි කතා කරන්නේ ඊළඟ වැදගත්ම පියවර ගැන. ඒ රුපියල් 1000 පාවිච්චි කරලා කොහොමද ස්පොට් ට්‍රේඩ් හරහා ඔයාලගේ මුල්ම ක්‍රිප්ටෝ කොයින් එක මිලදී ගන්නේ කියලා. ඔයාට තාම Binance account එකක් නැත්නම් මෝ account එක verify වෙලා නැත්නම් දැන්ම මගේ පරණ වීඩියෝ එක බලලා ඒ වැඩේ කරගන්න. දැන් අපි යමු Binance app එකට. ඔයාලා දන්නවා ඇති Binance වල සාමාන්‍යයෙන් ඩොලර් 5කට වඩා අඩුවෙන් ට්‍රේඩ් එකක් දාන්න බෑ. හැබැයි අපි රුපියල් 1000කින් පටන් ගන්න නිසා අපි පාවිච්චි කරන්නේ Binance convert කියන ක්‍රමය. මෙතනදී ඔයාට රුපියල් 300ක උනත් ට්‍රේඩ් එකක් කිසිම ගාස්තුවක් නැතුව දාගන්න පුළුවන්. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපි කලින් buy කරපු රුපියල් 1000 USDT ටික. ඉතින් 3.1ක මුදලක් අපට ලැබිලා තියෙනවා. හරි මම දැන් මෙන්න මෙතන පල්ලෙහා තියෙන ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට යනවා. හරි ට්‍රේඩ් ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා convert කියලා ඔප්ෂන් එකක්. ඔයාලා ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන උඩ තියෙනවා from කියන එකේ USDT කියලා. ඉතින් අපි කලින් buy කරගත්ත USDT නිසා USDT select කරලා හැම තියන්න. මෙතන 2 කියන එකේ මම BTC කියලා තෝරගන්නවා. ඉතින් ඔයාලා buy කරන්න කැමති coin එක මෙතනට select කරගන්න. හරි මං ඔයාලට කලින් කිව්වා රුපියල් 300ක එහෙම නැත්නම් USDT එකක උනත් buy කරන්න පුළුවන් කියලා අපට. මම මෙතන amount එකට ඩොලර්ස් 1.1ක් enter කරලා මෙතන preview කියන option එක click කරනවා. හරි ඊට පස්සේ මෙතන confirm කියන එක touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තප්පරේ click කරන තප්පරේම අපට මේක convert වෙලා complete වෙලා තියෙනවා. ඉතින් දැන් අපේ coin එක අපට ලැබිලා තියෙනවා. මම මෙතන asset වලට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කලින් තිබ්බේ USDT 3.1 දැන් BT එකෙන් එකක් අඩු වෙලා BTC 1.1ක මුදලක් අපට ලැබිලා තියෙනවා. මේ රුපියල් 1000න් එකපාරටම රුපියල් ලක්ෂයක් වන්න හදන්න එපා. ඒ වෙනුවට මේ 1000 පාවිච්චි කරලා Bitcoin හෝ Ethereum වගේ ශක්තිමත් coin එකක පොඩි ප්‍රමාණයක් මිලදී ගන්න. නැත්තම් මිල අඩු හොඳ ව්‍යාපෘතියක coin එකක් තෝරගෙන ඔයාගේ ඉලක්කය වෙන්න ඕනේ සල්ලි මැවීම නෙමෙයි වෙළඳ පොළ ඉගෙන ගැනීම තමයි මුලින්ම කරන්න ඕනේ. ට්‍රේඩින් කියන්නේ 90%ක්ම මානසික සටනක්. මේ රුපියල් 1000 ට්‍රේඩ් එකට දැම්මම ඒක රුපියල් 900ක් වෙන්නත් පුළුවන්. ඒ වගේම රුපියල් 1100ක් වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට කලබල වෙලා කොයින් එක විකුණන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න පුරුදු වෙන්න. e-money master හරහා මම ඔයාලට ක්‍රම අනුකූලව මේ ගමන්ට රැගෙන යනවා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් subscribe කරලා set වෙන්න. මීළඟ වීඩියෝවෙන් අපි කතා කරමු ගත්ත coin එක ලාභයක් ඇතුව විකුණන්නේ කොහොමද කියලා.